ඉතින් කොහොමද ඔයාලට? අද නම් මම වීඩියෝ එකක් ගෙනාවේ ගොඩක් කාලෙකට පස්සේ. ඉතින් මේකට හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම එක තමයි මාව අසනීප වුණා. ඉතින් මගේ channel එක තාම ගොඩක් අය අතරට ගිහින් නැහැනේ. බොහොම ටික දෙනෙක් තමයි බලන්නේ. ඒ බලන ටික දෙනාට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අනිත් අයටත් කියනවා මගේ channel එක බලන්න කියලා. කොහොම වුණත් අන්තිමට කළ වීඩියෝ වලින් මං හිතන්නේ ඉඩ්ලි හදන එකේදී මගේ දුව කියනවනේ ඊළඟට උප්පුමා හදමු කියලා. ඉතින් ඔන්න මං හිතුවා කාලෙකට පස්සේ ගෙනාන මේ වීඩියෝ එකෙන් ඔයාලට උප්පුමා හදලා පෙන්නමු කියලා. ගොඩක් අයට නම් මේක අලුත් දෙයක් නෙමෙයි. ඒ වුණත් දන්නේ නැති අයත් ඇතිනේ. එහෙමත් නැත්නම් වෙනස් විදියට හදන අයත් ඇතිනේ. ඉතින් මේ පෙන්නන්නේ මම හදන විදිය. සමහර විට මෙන්න මේ වගේ දේවල් වෙනවා. මොනවද දන්නවද? ඔයාලටත් එහෙම වෙනවද බලන්නකෝ. ඔන්න මං හොඳටම දන්න කෑමක් කාලයක් මට හදන්න අමතක වෙලා තියෙනවා. එතකොට ඔන්න වීඩියෝ එක කවුරු හරි හදනවා දකින්නකොට මට හිතෙනවා අන්නේ කෑම එක හැදුවා නම් හොඳයි කියලා. ඒ වගේ වෙලාවට මගේ ළඟ ඒකට අවශ්‍ය බඩු තිබුණා නම් මම එදාම රැට ඒ කෑම එක හදනවා. අන්න ඒ වගේ දේවල් ඔයාලටත් වෙන්න පුළුවන් නේද? ඉතින් එහෙම ආසයි හිතුනොත් ඔයාලත් මේ උප්පුමා එක හදලා කාලා රස බලන්න. ඇත්තටම මේකට ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහනේ. ප්‍රධාන වශයෙන්ම ඔයාලා ළඟ රුලන් තියනවා නම් ඒකට එළවලු දෙකක් උනක් දාලා රසට හදා ගන්න පුළුවන්. ලුණු ටිකක්, කැරට්, ලීක්ස්, තක්කාලි, බිත්තර දෙකක් තිබුණා නම් ඉතාලම රසට හදා ගන්න පුළුවන්. මීට මම අමතරව සොසේජස් ටිකකුත් දැම්මා. ඔයාලා ළඟ තියනවා නම් ඕනිම මස් වර්ගයක් උනත් දාගන්න පුළුවන්. එතකොට තව රස වැඩි වෙනවා. පොඩි අය වුණත් ආසාවෙන් කනවනේ. ඉතින් ඕනිම රෙසිපි එකක් අපිට කැමති විදිහට හදලා රස බලන්න තහනමක් නැහැනේ නේද? මම නම් මේ වගේ කෑම මගේ එන අමුත්තන්ට වුණත් හදලා දෙනවා. එයාලා හරිම ආසාවෙන් කනවා. මොකද ඉතින් එයාලට නිතරම කන්න ලැබෙන්නේ නැති දේවල්නේ. ඔයාලත් එහෙම දීලා බලන්නකෝ. ලොකුවට මහන්සි වෙන්න දෙයක්වත් නෑ ඔයාලට. අපි ගෘහණිය විදිහට පුරුදු වෙන්න ඕනේ දෙයක් තමයි ලොකු මහන්සියකුත් නැතිව, ලොකු වියදමකුත් නැතිව තියෙන දේවල් පරිමහගෙන වැඩ කරන්න. ඒ වගේම මේ කෑම එක කන අය ඉතාම ආසාවෙන් සතුටින් රස කර කර ඒක කනවා බලනකොට ලැබෙන සතුට කොච්චරද නේද? ඒ වගේම මේක හදද්දි ළමයින්ට හොඳට ගුණවත් එළවලු දාලා හදලා දෙන්න පුළුවන්. ළමයි හරිම ආසාවෙන් කනවා මේ වගේ දේවල්. මම නම් රෑ කෑමට ගොඩක් වෙලාවට හදන්නේ මේ වගේ කෑම තමයි. ඉතින් මගේ හස්බන්ඩ්ත් ගෙදර එන වෙලාවට මේ වගේ කෑම විවිධ විදියට හදලා තිනකොට බලන්න ඕනේ යාළුවගේ මූණේ තියෙන සතුට. ඔයාලටත් එහෙම වෙලාත් ඇති නේද ඉතින්? හැමදාම එක්කම විදියට බත් මාළු කන්නේ නැතුව මේ වගේ දේවල් හදලා පවුලේ අයගේ සතුට බලන්නකෝ. ඔන්න මම ඔයාලත් එක්ක කතා කරන ගමන්ම උපුමා එක නම් හදලා ඉවර වුණා. අපි මේක හදාගත්තේ ඉතින් රෑ කෑමට. හැමෝම එකතු වෙලා කන වෙලාවට ලැබෙන කමෙන්ට් වලට එක එක්කෙනාගේ ප්‍රතිචාර බලන්න මම නම් හරිම ආසයි. ඔයාලත් එහෙම ඇති කියලා මම හිතනවා. මොකද අපේ ගෙදර නම් කවුරු වුණත් මොන වැඩේ තිබුණත් කෑම වෙලාවට නම් එකතු වෙලා හැමෝම එකතු වෙලා තමයි කෑම කන්නේ. කිසිම දවසක වෙන වෙනම කෑම කන්නේ නැහැ. කොයි වේලකට කෑමක් කෑවත් ඔයාලත් මේ විදියට කරලා බලන්නකෝ. ළමයි කොච්චර ලොකු වුණත් මම නම් මේක තාමත් ගෙදර පුරුද්දක් කරගෙන ඉන්නේ. මගේ හස්බන්ඩ් උනත් හැම කෑම වේලකටම මේක පුරුද්දක් කරගෙන ඉන්නවා. අපේ ගෙදර 4 දෙනා ඉන්නේ. මමයි, හස්බන්ඩ්ුයි, දුවයි, පුතයි. එයාලා විවිධ කටයුතු කරගෙන හිටියත් ගෙදර ඉන්න ඕනම වෙලාවක කෑම වේලේ කන්නේ එකටමයි. එතකොට ගෙදර හරිම සතුටින් පිරෙනවා. ගොඩක් වෙලාවට එයාලා ගෙදර ඉන්නේ නැහනේ. ඉන්න හැම වෙලාවෙම කෑම කන්නේ එකට. එයාලා ඒකට පුරුද්දක් කරගෙන ඉන්නේ දැන්. ඔන්න ඉතින් මම ওই විදිහට ලස්සනට කෑම එක හදාගත්තා. කෑම රස වගේම ඒක ලස්සනට පේනකොටනේ කන්න ආසයි තියන්නේ නේද?
අපි ඉතින් හැම වෙලාවෙම කෑමක් හදද්දී ඒකේ රස ගුණ වගේම ලස්සනත් බලන්න ඕනේ. එතකොටනේ කන අය ඒක ආසාවෙන් කනවා බලන්න පුළුවන්. ඒක ඉතින් අම්මලාගේ වගකීමක්. ඉතින් ඊට පස්සේ අපි කොච්චර සතුටු වෙනවද නේද? ඔන්න මගේ උපමා එකේ ලස්සන බලන්නකෝ. පාටට තියෙන විදිය. මේක ඒ වගේම හරිම සුවඳයි. අපිට ඒක ඔයාලට පෙන්වන්න බැරි එක තමයි වැඩේ. ඒකටත් කවදා හරි හොඳ මොකක් හරි ක්‍රමයක් ලැබෙයිද දන්නේ නැහැ නේද? ඉතින් මේක ඉතාම සුවඳට ලස්සනට කන්න ආසහිතන විදියට පේනවා අපිට. ඉතින් ඔය විදිහට ඔයාලත් හදලා බලන්නකෝ. කොහොමද කියලා ඔයාලටත් එතකොට මේ විවිධ විදියට හදන්න ඔයාලටත් අදහසක් එයි. ඔන්න මම නම් ඉතින් ඒකට චිකන් කරි එකත් හදාගත්තා. ඇත්තටම චිකන් නැතත් මේක ඉතාම රසයි. කොහොම වුණත් චිකන් ටිකකුත් දාගත්තම හරිම රසයි. මම නම් ඉතින් රස බැලුවා. ඔයාලත් ඉතින් හදලා රස බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ. මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම් ආයෙත් රස කෑමක් එක්ක මගේ ජීවිතේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න එන්නම්.